රයිට් අයිබෝන් කියලා පිළිගන්නවා වෙන්ද වගේ මාස්ටර් ප්‍රොඩක්ෂන් එකට. ඉතින් ඔයාලට මම අද අරගෙන ආවේ ඕගොල්ලොන්ට මේ විශේෂ දෙයක්. නිදන් ගොඩ ගන්නවා නම් නිදන් පස්සේ යනවා නම් මේ සමහරක් අය රැවටෙනවා. මෙන්න මේවට යනවා නම් මෙන්න මේ මැෂින් වලින් කොහොමද මේ නිදන් ගොඩ ගන්නෙ? මොනවද මේ මැෂින් එකෙන් වෙන්නේ? ඇයි ඕගොල්ලෝ මේ ගේන යන්න මේ 50000ක් දෙන්නේ? මොකක්ද ඒකේ තියෙන වටිනාකම කියන එක අද මම මේ වීඩියෝ එක පුරාවට කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. මොකද ගොඩාක් දෙනෙක් මගෙන් මේ වීඩියෝස් දදා අහනවා, ෆොටෝ දදා අහනවා, අයියා මේකෙන් ගැව්වා, මේකෙන් රිපෝට් එකක් එනවා කිව්වා, කොළඹ යවුවා කිව්වා රිපෝට් එක තාම ආවේ නැහැ කිව්වා, මේකේ කොහොමද වැඩේ වෙන්නේ, මේක තැන කැරකුණා, ඉන්ටිග්‍රේට් වුණා, ස්කෑන් වුණා, මේ වගේ මේ මැෂින් එකේ නැති ඔප්ෂන් ගොඩාක් මේ මිනිස්සු කියනවා. ඉතින් මම හිතුවා ඔයාලට මේ මැෂින් සම්බන්ධව ඔයගොල්ලන්ට පොඩ්ඩක් කතා කරන්න. මුලින්ම කියන්න තියෙන්නේ මේ මැෂින් අරන් එනවා නම් කවුරු හරි ඔයගොල්ලෝගේ ගෙදරට හරි බෑග් එකක දාගෙන එනවා නම් මේ වත්තේ මේක චෙක් කරලා නිදානේ තියෙන තැන හරියටම ඉන්ටිග්‍රේට් කරලා දෙනවා කියලා කන පැලෙන්න ගහලා පන්නන්න බොරුකාරයෝ එන්නේ. මේ මැෂින් එක ඔයගොල්ලෝ ගෙදර ටොයිලට් වලට අරන් ගියත් මේක ඉන්ටිග්‍රේට් කරනවා. මේක කැරකෙනවා. ටොයිලට් වල දාලා කම්බියක් දාලා දිනනවා, ඒ කම්බියට තදිනවා. කොන්ක්‍රීට් ගල් දාලා තියෙනවා නම් කොන්ක්‍රීට් ගලේ තියෙනවා දිලිසෙන කුඩක්. ඒ කුඩටත් මේක කැරකෙනවා. රත්තරන් වලටත් කැරකෙනවා. එහෙම එකක් මේක. රත්තරන් ගොඩාක් තුනයි කියලා මේක හයියෙන් කරකැවෙන්නේ නැහැ. ඒ හැටි මේ මැෂින් එකේ. තිරිවාන් ගල් කෑල්ලක් තුනත් මේක හයියෙන් ඉන්ටිග්‍රේට්ලා කරකැවෙනවා. ඉතින් මේක ලංකාවේ පොළොවට මේක හරියන්නේ නැහැ. මේක බොරු මැෂින් එකක්. මේ මිනිසුන්ව රවට්ටන්න හදපු මැෂින් මේවා. මේ වගේ රටවල් වලට මේව එවනවා අලි එකේ මේක රුපියල් 7-8000ට 20000ට ගන්න පුළුවන්. ඩොලර් 100ක් දෙනකොට මේ මැෂින් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා බොරු, තනි කර බොරු. මේ පිට රටවල් වල එක එක තැන්වල හදන්න පාවිච්චි කරපේවා මේ මොනවා හරි කම්පැනි එක මොනවා හරි දෙයකට ඉන්ටිග්‍රේට් කරගන්න හදන එක තමයි මේ නිදන් හොයන්න පාවිච්චි කරන්නේ මිනිස්සුන්. මේක නිදන් හොයන්න හදන මැෂින් එකක් නෙමෙයි. මේවා ගහලා මේ ඩරක්ස් එකේ මේවා ගහලා මේ බොරු කරලා තමයි මේවා විකුණන්න හදන්නේ. ඒක නිසා මේවා මැෂින් ගහලා නිදන් හොයන්න බෑ, බොරු කතා. මේවා නිදන් හොයන්නම බෑ. මේවා හොඳයි නිදන් හාරනකොට මදුරුවන්ට තරන්න. ඉතින් මේ මම පෙන්නනවා මැෂින් වර්ග රාශියක්ම මේ එහෙකටවත් ඕගොල්ලෝ හල්ලි වේදම් කරලා මේවා ගෙනහලා පරික්ෂා කරගන්න යන්න එපා මේ වතුවල. කිසිම තේරුමක් නැහැ. මේවා මේ නිදන් වස්තු වනේවා නෙමෙයි. මම ගොඩාක් දැක්කා මේ Facebook එකේ ඉඳන් තියෙනවා ඔයාලට මේක ගහගන්න මෙච්චරයි. තීරණ දැන් හරියටම පරික්ෂා කරලා අරගෙනත් දෙනවා කියන જાතියයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේවා කතා විතරයි. මේවෙන් බලලා නිදන් ගන්න බෑ. මේවා ප්ලාස්ටික් කෑලි අතුරු ගලවලා බලන්න වෑර් කෑලි දෙකක් තුනක් එහෙට මෙහෙට ෂෝට් කරලා නිකන් කරකැවෙන්නේ මේ ගැලවුවාම නිකන් කරකැවෙන්නේ. අතේ බැලන්ස් එකට මේක කරකැවෙන්නේ. මේක ටිකක් ප්‍රැක්ටිස් කරාම මේක බැලන්ස් එකට එකතන හයියෙන් කරකවන්න පුළුවන්. එහෙමත් කරකැවෙනවා. එහෙම නැත්නම් යට තිරුවාන කෑල්ලක් හිටියත් ඒවටත් ඉන්ටිග්‍රේට් කරනවා. එක යම් යම් පාෂාණ වලට හදපේව තමයි මෙහෙ ගෙනල්ලා මේ වැට බයිලා ගහලා මේ නිදන් වස්තුව තියෙන තැනයි රත්තරන් තියෙන තැනයි ගංගවල වල මැණික් තියෙන ඒවයි ඔක්කොම හොයනවා කියලා කියන්නේ මේ බොරු කතන්දර මේවැ. ඉතින් මේවට අහු වෙන්න යන්න එපා. මේවා පට්ට බයිලා ගහන බොරුකාරයන්ගේ වැඩ. මේ මැෂින් එකක් උස්සන් එනවා නම් එයා මැෂින් ගැන දන්නෙත් නැහැ. නිදන් වස්තු ගැන දන්නෙත් නැහැ. ඔයාලාව රවට්ටන එක තමයි කරන්නේ. ඉතින් මේ වගේ ගහලා මේ උඩ කැමරා එකක් තියෙනවා. මෙලෝ දෙයකට ඇති වැඩක් නෙමෙයි මේ මැෂින් එක. ඇතුලේ බඩු පෙන්නනවා වගේ දුණට ගෙනහල්ලා අධ්‍යක්ෂකයෙන් බලන්න. අපි මන් දෙන්නම් මේ වගේ 200ක් වුණත් නොමිලේ. වැඩක් නැහැ. ගෙදර ගහලා මුල්ලකට දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේවා වියදම් කරලා මේවෙන් ගෙන්න ගන්න එපා. ඔයගොල්ලෝ සල්ලි අපරාධයක්. මේක මම හිතන්නේ රුපියල් 55000ක් විතර කියනවා මේ ලංකාවේ ඩරක්සෙන් ගෙන්න ගන්න. ඒ නිසා මේවට මුදල් වියදම් කරන්න එපා. සමහරු ලක්ෂ 2ක් තිල්ලව ගත්තු අය ඉන්නවා, ගත්තු අයත් ඉන්නවා, ගෙනාවු අයත් ඉන්නවා. ඉතින් මගෙන් කතා කරලා අහනවා මේවා වටිනවද? මේවා මැෂින් හොඳයිද කියලා. කියන්න තියෙන්නේ 100%යි. ගේන්නත් එපා, ගන්නත් එපා. මේවා මැණික් බලන්න සල්ලි මැණික් තියනවා කියලා බලන්න සල්ලි දෙන්න යන්නත් එපා. මේ මැෂින් හරියන්නේ නැහැ. ලංකාවට කොහොමදවත් හරියන්නේ නැහැ. ඉතින් මේක අහු වුණොත් හිරේ යන්න පුළුවන් ඔයාලට. මොකද අර ලංකාවේ මතයක් තියෙනවනේ ස්කෑන් කියලා. මේ ස්කෑන් කියන නම තියෙනවා. වැඩ නැතත් නම තියෙනවා. අපි කාට්ටියටත් ඕනේ තියෙන මොකක් හරියක් අල්ලලා දාන්න. ඒක නිසා ඒ පැත්ත තියෙනවා. හැබැයි මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. නැති රෙද්දවල් කරේ දාගන්න තමයි වෙන්නේ. ඒ නිසා මේවා ගේන අයියලට කියන්නේ අනේ මිනිසුන් රවට්ටන්න එපා මේ වෑන් ගෙනල්ලා ගහලා. මොකද මිනිසුන්ට එක්ක වැඩක් කරගන්න තියෙන්න ඕනේ. මේවා ඇති වැඩක් නැහැ. මේ මන් පෙන්නන ඔක්කොම මේ හා සමාන තව කාර්යකාරණ මැෂින් තියෙන එකක්වත් හරියන්නේ නැහැ. මේ බොරු කතා මේ LED මේ බලුප් පත්තු වෙන ඒවා බොරු. ඕගොල්ලෝ නිකන් ඉන්න ගමන් අතුරු ගලවලා බලන්න කෝකේ මොනවද ස්කෑන් වෙන්නේ මොනවද ඉන්ඩිකේට් වෙන්නේ මොනවද මඟුලත් වෙන්නේ කියලා. මම කියනවට පැන්සලක් කරන් පැන්සල උඩින් තියලා බලන්න මේක කරකැවෙනවා. පෑනක් කරන් පෑන් උඩින් තියලා බලන්න කරකැවෙනවා. ටයිල් කැටයක් උඩට ගිහින් බලන්න කරකැවෙනවා. යකඩ කෑල්ලක් තියලා බලන්න පිත්තල කෑල්ලක් තියලා බලන්න හැම මඟුලෙම කරකැවෙනවා. වැලි කැටයටත් කරකැවෙනවා. යම් ගල් වල තියෙනවා යම්
තැන්වල නිකන් දිය රත්තරන් වගේ જાතිය. මේවට ගල් රත්තරන් වලට මේක වැඩ කරනවා. ඉතින් මේවා නිදන් හොයන්න ගියොත් ඕගොල්ලෝ අතේ තියෙන සත්‍ය නැති කරගෙන පැත්තකට වෙන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා පැත්ත පලාත ගේන්න එපා, ඉඩමකටවත් ගේන්න එපා. ඕගොල්ලෝන් අමාරුයි. සල්ලි දෙන්න යන අතපා කැරකෙමුණයි කියලා හිතන්න එපා. ඉතින් නිදන් වස්තුවක් තියනවා කියලා. මේකෙන් හොයන නිදන් වස්තුවක් නැහැ. අඩි 100ක් නෙමෙයි අඩි 1000ක් හැරුවා මේකෙන් නිදන් වස්තුවක් හම්බ වෙන්නේත් නැහැ. මේවා බොරු. ඒක නිසා මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට හරි දේ තේරුම් ගන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැෂින් එක ගැන දැනගන්න ඕන නම් පල්ලෙහාට පොඩ්ඩක් අපිට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකෙන් අහවල් මැෂින් එකේ වර්ගෙත් එක්කම දාලා මම පොඩ්ඩක් රිප්ලයි එකක් දෙන්නම්. ඔයගොල්ලන්ට වෙලාවක් තියෙන වෙලාවක හෝ නැත්නම් WhatsApp එකට දාන්න තියෙන මේ අපේ මේ ආශය වෙදමැදුරු WhatsApp එකට දාන්න. අයියා මේක ගැන පොඩ්ඩක් කියා දෙන්න මැෂින් එක හොඳයි නැද්ද කියලා. කවුරු හරි මුදල් ඉල්ලනවා නම් දෙන්න යන්න එපා මේවට. ඔයගොල්ලෝ නිකන් රැවටෙන එක විතරයි වෙන්නේ. රයිට් එහෙනම් දරුවන් සරණයි. යම් ගියක් දැනගන්න තියෙන නම් ඔය නම්බරයට WhatsApp කරන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලට මම උත්තර දෙනවා. රැවටෙන නිසායි රැවටිලා තියෙන නිසායි ආයි රැවටෙන්නේ නැති වෙන තමයි මේ වීඩියෝ එක මම ඔයාලට කරේ. ඒ නිසා පුළුවන් තරම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට මේ වීඩියෝස් දෙන්න. මොකද එතකොට තමයි මිනිසුන් රැවටෙන එකකින් නැති වෙන්නේ. කවුරු හරි වේලක් හරි කන සල්ලි තමයි මේ මැෂින් කවරේ වෙලා රවට්ටගෙන අරන් යන්නේ. රයිට් එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. 12ක් වෙනවා ඊයේ හරිද? ඔව්. ඒ 12 වෙනකම් මගේ පිරිච්ච කියන්නේ මම හිතපු දේවල් මට කරගන්න ඇත්තට බැරි වුණා. ඔව්. වාටන්නේ මේක ඇත්තට දාලා මාස 8යි ඒ මාස 8 ඇතුළතයි මාර විදියට ඒ අවුරුදු 13ක වෙනසක් මට ආවා ඊයේ. මොනවා වෙනසද? වාටන්නේ බොස් එහෙමයි. ඔව්. වාටන්නේ දැන් මම ඊයේ කියන්නේ මේ නම් කිල්ලේ ජොබ් එක. ඔව්. දැන් බොස් එහෙම මම ආයි දැන් අර ආපු දවස්වල මම යාගේ පර්සනල් ඇසිස්ටන්ට් and ඩ්‍රයිවර් විදියට ඉන්නේ. ඒ කියන්නේ ආපු දවස්වල ඉඳ හිටපු දෙන්නේ දැන්. ඒ කියන්නේ මම මොකද්ද කියන්නේ එයා ඕකේ ඕන දෙයකට. ඒ කියන්නේ මාර විදියට වෙනසක් ආයි උනේ අතන මගේ මම මේ වැඩ කරන දේ පාව මට ප්‍රොමෝෂන් උත් හම්බුණා. ඔව්. මට ඇත්තටම මම ඔයාට මම වොයිස් මෙසේජ් එකක් දැම්ම කලින් ඔයාට ඒක හරියට බලලා තිබුණේ නැහැ. මට හිතා ගන්න බැරි ඇත්තට මාර වෙනසක් ආයි මේක. ඔක මහේන රාජක නේද එන්නේ? වයිට් එක තමයි දැන් වයිට් නම් දැන් සති 3ක් වගේ වෙනවා එයා දාගෙන. ඉතින් මේ මම ඒගොල්ලන්වත් දැන් ගන්න බෑ මේකට හදන්න. ඉතින් මේ වැඩත් අයියේ පොඩ හරියනවා. ගන්න බැරි විදිහට ඒවත් පොඩ හරියනවා. ඕක මල්ලි ඕක මේ පරිසං කරගන්න කියන්නේ. ඕක මේ ලොකු ගාණක් වෙනවා. ලක්ෂ 14ක වගේ මුදලක් වෙන සුරයක් ඕක. අර බල ගන්න මාසෙ විතරක් ආයෙත් කොහෙද මල්ලි ඉන්නේ? මම බණ්ඩාර වෙලා. මොකද ප්‍රතිඵලය කොහමද? මොකද අය අවුලක් නැහැ. කියන්නේ මම එළවලු තමයි කරන්නේ. මම අර මේ ටිකක් තමයි මට ඒ කියන්නේ හොඳයි අවුලක් නැහැ. එළවලු කොටුත් ගහන කොටුත් chance ප්‍රශ්නයක් නැහැ. මේ ඊවා කියන්නේ මට මේ අමතක කළා මල ගෙදර ගියාන මොකක්ද? ඒ ගැටලුවක් නැහැ මල්ලි. පෙට්ටියට කරගැහුවේ නෑනේ. මොකද අය? පෙට්ටියට කරගැහුවේ නෑ නේද? නෑ. එහෙනම් ගැටලුවක් නැහැ මල්ලි. කිලි නෑ ඕකට. ඇවිල්ලා කළා අයියා මේ කහව කිරුමුත් මම හොදලා මේ සුදුසුම ගමන් කිප්ප මේක දැම්මේ නෑ තාම. නෑ බය වෙන්න එපා. කිලි නෑ මල්ලි. අයියේ මේ මොකක්ද දන්නවද මට මේ රාජතරංගිනේක ගෙන්න ගන්න ඕනේ අයියේ මේ ඒක රන් සුරේට දාන්න කොච්චර ගානක් ඉරේ රත්තරන් සුරයක් මට හදලා එවන්න මල්ලි එහෙනම්. එයාට අර මලයක් කේස් එකක් තියෙනවා අපේ අම්මට. කලින් ගත්තේ ප්‍රතිඵල කොහොමද වරම? ඒක මං මාසියට දැම්ම මැසේජ් අසුපිරි. හොඳයිද? ඒක ඔව් දාලා තියෙන මම මැසේජ් එකක් දැම්ම මාසියට. මගෙන් අර මං කිව්වා ඒක පාරක් කට්ටියත් මගෙන් ඇහුවයි කියලා. මොකද්ද මල්ලි ඒ කියන්නේ මොකද්ද උනේ? වෙනස මොකද්ද? වෙනස මං අසනීපෙන් හිටියා ඒ කලින් මේ හොඳටම මේ අසනීපෙන් හොඳටම මේ වෙලාව ටියුටරේෂන් කරා එන්න කතන්දර ටිකක් වුණා. මේ දැන් ඒ ඔක්කොම නෝමල්. දැන් මං අර බිස්නස් එකත් දැන් ගොඩ. බිස්නස් එකක් කරගෙන හිටියේ පොඩියට. ඒකත් හොඳටම හොඳයි දැන්. මේ උපිටිම මම මේ අශයට දාලා තියෙ වොයිස් මැසේජ් එකක් දැම්මා කලින්. හරි මල්ලි මම බලන්නම් ඒක. දැන් මොකද්ද මල්ලි දැනගන්න ඕනේ? අපේ අම්මට මලයක් කේස් එකක් තියෙනවා. අර දවස් 7ක් ඇතුළත මේ මාස 3ක් ඇතුළත මාස 3ක් ඇතුළත බිලි ගන්න කතාවක් කියනවා. මේ බය වෙන්න එපා බය වෙන්න. මේ පොරු පයිලෝ වල. මං ඔයාලට අම්මට දෙන්න රාජතරංගිනියක එක දාගන්නකො. හරි අශයයි මේ කොහොමද උදේට WhatsApp එකේ දාන්න මල්ලි වගේ කතා වගේම දාන්නකො. WhatsApp එකේ මැසේජ් එක සුරයක් ලබා ගන්න ඕන කියලා රාජතරංගිනියක් අම්මට කියලා දාන්නකො. බය වෙන්න එපා මයික් කරලා දෙන්න. ඔය ලොකු දේවල් නේ. ඒක අවුලක් නෑනේ අශය. එයාට වැහෙනවා. ඔයාගේ දාගන්නකො රාජතරංගිනියක ඕක අවුව වැඩන්නේ. ඒ කියන්නේ අශය යාට නිකන් යාගෙක් වගේ වැහෙනවා. හරිද? මේ දැන් මම හරියන්නේ නේද? ඒක දැන් මම හරියනවා බය වෙන්න එපා. හරි අශය හරි. මම අනිවාර්යෙන් උදේට දාන්නම්. හරි මම දාන විස්තර ටික දාන්න. හරි.